ප්‍රධානම ඒවියේෂන් වල ડોකියුමන්ට් එක. මේ කියන්නේ ගුවන් ගමන් ලෝකේ. ඒතර ෂිප් මේකේ දාලා තියෙනවා වෙන දේවල් ටික පුදුමයි මේ මොහොතේ. මේකේ ඉෆෙක්ට්ස් ටික එයාලයින්ස් වලට බලපාන පොලිසි ටික සම්බන්ධයෙන්. බාන්න වෙන තියෙන දේවල් ටික. මේ තියෙනවා ඒකනේ මම ගෙනාවේ. මේ දැන් ඔක්කොම වෙනවා මේවා. shifting borders, boundaries and sovereignty. අන්න දැන් මේක වෙනවද අපේ ලෝකෙ හැමතැනම වෙනවා. මේ වෙන ටික drivers of change. drivers of change, shifting borders. අත්‍යද වෙලාවදී ලංකාවත් වෙනවනේ. පුළුවන් තරම් බලන්න යොස්තවස් කන්න හදන කට්ටියක් shifting borders border නැතු වෙන දැන් ඔය open society foundation එක කියන්නේ ජෝස් සෝරස්ගේ borders එපා කියන එක. ඒතර මේකේ කොටස shifting borders, boundaries and sovereignty. පරමාධිපති ස්වාධිපති නැති කරන එක ඒ රටේ. එහෙද වෙනවා. infectious disease හිතාමතා කරන pandemics. infectious diseases and pandemics. pandemic තත්ත්ව කියන්නේ මේ පැන්ඩමික් තත්ත්වෙන් හා එක එක බෝන රෝග එහෙම එකක් නෑ මේ අත්ත වෛරස් එකක් ඇත්තෙත් නෑ SARS-CoV-2 වල වෛරස් එකක් ඇත්තෙත් නෑ defense priorities and civilian needs rising sea levels sea level ගන්න alternate fuels energy sources geopolitical instability දැන් වෙන්නේ දැන් ට්‍රම්ප් ආව දැන් geopolitical instability trade protection and then මේ වාණිජ්‍ය මේ පැත්ත trade පැත්ත open borders අන්න open borders අර ජෝස් සෝරස්ගේ open society foundation එක open borders. ඒ කියන්නේ සරණාගතයන් ඉන්න දෙනක රට විනාශ කරන එක. සරණාගතය කියන්නේ අනවශ්‍ය සරණාගතයන්ට. ඒ කියන්නේ නීත්‍යානුකූල ක්‍රමයෙන් එන සරණාගතයෝ නෙමෙයි. නීත්‍යානුකූල වශයෙන් එන හොඳ පවුල් ඉන්නවා. ඒවා නෙමෙයි. හොඳ පවුල් හොඳ වැදගත් පවුල් වල සංස්කෘතියක් තියෙන ඒවා අනිවාර්යෙන් යනවා එනවා අපිත් යනවා ඉංග්‍රීසියෙන් මෙහෙ එනවා. ඒවා නෙමෙයි. මේ කියන්නේ ඉල්ලීගල්. ඒ කියන්නේ මේ කිසිදු විදියකින් සංස්කෘතියක් නැති. ඒ කියන්නේ අපි කියන්නේ ගමක ඉන්නවා කියලා යම් හොරු කණ්ඩායමක් ඕන නපුරු ටිකක්. ඒ කණ්ඩායම මොකද වෙන්නේ පිටට ගියොත් එහෙම. ඒගොල්ලෝ කරන්නේ ඒකේ හොරකම තමයි. අපි මේ ඉන්නවා කියමුකෝ අන්ත දූෂිත නපුරුම් කරන්නේ. ඒගොල්ලෝ පිටට ගියොත් ඒ කරන්නේ ඒව තමයි. දැන් එහෙම මෙහෙට ආවත් එහෙම තමයි. දැන් මියන්මාරෙන් අපගේ මෙහෙට එහෙ ඉන්න අපරාධකාරවල මෙහෙ ගේනවා. එතන මෙහෙ අපරාධ වැඩි වෙනවා. කල්ල. ඉතින් ඒ වගේව ගේ නැති ඉන්න එක. දැන් ඒකත් කියලා පෙන්නලා මේකෙත්. trade protection, open borders, resource and nationalism. දැන් මේ தත්ත්වය ලංකාවට බලපාන්න පුළුවන්. ඒ කියන්නේ ජාතික ප්‍රතිපත්ති හදාගෙන තමන්ගේ රිසෝස් තමන්ගේ තමන්ගේ රිසෝස් ටික අමුද්‍රව්‍ය ටික ගන්න තීන්දුව water and food security විශේෂයෙන් වතුර මගේ ජලය අත්‍යවශ්‍ය කොටසක් ජලයත් විකිලි ඉවර වෙන්නේ ලංකාවේ වතුරයි ආහාරයි global income inequality දෙක කරලා ඉවරයි ඒගොල්ලෝ global income inequality කියන්නේ කිව්වේ මොකද්ද මහලොකු agenda 21 230 මේ කරද්දි හැමෝටම සමබර දුප්පත්කම තුරන් වෙනවා එකම මුදලක් ලැබෙනවා UBI universal basic income ගැන කතා කරා කොච්චර නපුරුද මේ United Nation එක ගැන මම කතා කරන්නේ මම ඒගොල්ලෝ උත්තර දීලා ඉවරයි United Nation එක ගැන මට සම්බන්ධයක් කතා නැහැ මගේ මනසෙත් නැති කණ්ඩායමක් United Nation එමේ එකකුත් නැහැ ඔක League of Nations ඔක United Nation කියලා මගේ මනසෙත් නැහැ එමේ පුදුයි තියෙන්න බෑනේ ගාසවල කරපු දේ දැක්කනේ ගාසවල දැන් ගාසවල තියෙන අලු වගේනේ ගාසවල ඊශ්‍රායල් ගාස යුද්ධය ඇති නොවෙන්න තිබුණානේ ඊශ්‍රායල් ගාස යුද්ධය ඇති නොවෙන්න වග බලා ගන්න තිබුණා ඒගොල්ලෝ තමයි ඉස්සු ඔක බලන්න ගිහලා UN එක තමයි ඊශ්‍රායල් ගාස යුද්ධය ඇති කරේ ඒගොල්ලෝ තමයි හමාස්ට ඉඩ දුන්නේ ගහන්න UN එක ඉඩ දුන්න ගහන්න ඊසාට මේ පහර දෙන්න එහෙනම් තමයි යුද්ධය යන්නේ එහෙනම් තමයි මොකද මම ගාසවල මිනිසුන්ට බාන ඊසාට වෙච්ච කරදරේ එයා ඊසාට කොච්චර කරදරයක් වුණා ඊසාල මිනිසුන්ට ඊසාලට කොච්චර හානු වුණාද එහෙම වෙන්න බෑනේ රටවල් දෙකම බේරෙන්න බෑ ඊසාලේ බේරෙන්නත් ඕනේ ගාසවල ඉන්න මිනිස්සු බේරෙන්නත් ඕනේ ඒකයි නෑනේ UN එක වැඩක් කතා කරලා UN එක ගැන ටෙරරිසම් එතකොට මේ ත්‍ස්තවාදී උපරිම කළා තමයි බාන මේක මේ රේකට් එකේ තියෙනවා ඒක පෙන්වන්න බෑ යන විදිය විශාල ડોකියුමන්ට් එකක් වැඩි වෙන මේ මොහොතේ වෙන ටික ලෝකේ human control weather අන්න human control weather දැක්කද මිනිස්සයා දැන් අදම ඇත්ත climate change එකක් නැහැ මේ කාන්දම වෙනස් වීමයි සූර්යාගේ මේ පිපිරීම ඇති වීම මං කියලාදලා තියෙනවා ඒවා වෙනවා ස්වභාවිකයි ඒ වෙද්දී සුනාමියක් වෙනවා ගිනිකඳු පිපිරීමක් තියෙනවා හැබැයි මේ human control weather මිනිස්සයා විසින් කෘත්‍රිමව දේශගුණය කාලගුණය ඇති කිරීම විකෘති කිරීම මේ කොටස එක එලිපිටම urbanization and the growth of mega cities and මේකට මේ middle class growth in China දැන් චීන ගැන Asia Pacific region cyber security උපරිම එකක් ඒ පැත්තේ cyber security පැත්තේ දැන් පාටි හැම පැත්තම මේක දක්වලා තිනවා මේ global age මේ aging එක මිනිසුන්ගේ වයසට යාම passenger identity and fraud එක මේ population growth and 12 by Asian Pacific Africa පැත්තේ global population growth fueled by Asia and Africa අපිට කියන්නේ global population growth fueled by Asia and Africa නේ අපිට එන්නත් ගා ළමයි හම්බෙන්නෙත් නෑ ඇෆ්‍රිකාවේ ඒසියාවේ තවත් අපිටම ගහන්න හදනවා
මම ඔච්චර වැඩි වචනත් මේ කියලා ගෝබල් ප්‍රොපර්ටි ගෝත් එක තියෙන ඒගොල්ලන්ට මේ අපිටම දානවා. ඉතින් ආසියාව ගත්තොත් එහෙනම් ඉන්දියාවට චීනට කියන්නේ ලංකාවට නෙමෙයි. ලංකාව බංග්ලාදේශ පුංචි රටවල් මියන්මාර් ජනගහනය අඩුයි. ඊට පස්සේ එක්ස්ට්‍රීම් වෙදර් අන්න ඇත්ත මේක වෙනවා එක්ස්ට්‍රීම් වෙදර් බයිබල් කරප්ෂන් එක එන්වයරන්මන්ටල් ඇක්ටිවිසම් මේ තත්ත්වය මේක ඔක්කොම දිනවා. ප්‍රයිස් ඔෆ් පොපුලිස්ට් මූව්මන්ට්ස් මේ තියෙන මූව්මන්ට්ස් මේක ඔක්කොම පිළිගන්න. ප්‍රයිවටයිසේෂන් ඔෆ් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් දෙක ලංකාවත් වෙනවා. price of oil ලංකා බලපෑම මේක. Alternate modes of rapid transport වෙන transport ක්‍රම. Robotics and automation. Open data, radical transparency. මේ ටික ඔක්කොම බලන්න. New aircraft designs එනවා. Expanding human potential. ඒ දත් ඉස්සරහින් දිනනවා. Consideration of wealth into a barbell economy අන්න concentration of wealth into a මේක හරි බාහනකයි. ඒ කියන්නේ ධනය එක තැනක එකතු වීම. එහෙනම් මේ ඔක්කොම උනේ. ධනය එක්තැන එකතු වෙලා ඔක්කොම විනාශ කරන එක. ඒක වෙනස් වෙන්න ඕනේ. Shifting ethnic, political and religious identity. New modes of consumption. අන්න අර දැන් අහපු එක. New modes of consumption කියන්නේ පරිභෝජනය වෙනස් කරලා අලුත් පරිභෝජන අනේක. හොඳ ඒවට. නරක ඒවට නෙමෙයි. Government ownership, air space and critical infrastructure කියන්නේ රාජ්‍ය අයිතිය. air space අහස අභ්‍යවකාශය හා critical infrastructure කියන්නේ ප්‍රධාන මේ ඒවා කියන්නේ electricity board එක වෙන plan water board එක ඒ වගේ. 3D printing and new manufacturing technology, personal urban quotas, strength governance. Strength of governance දැන් මේක නැති ලංකාව. ඊළඟට international මේක තමයි ලංකාව නැති උනේ. Tension of between data privacy and surveillance. අපි අන්න ඔත් කුරේට හැන්ඩ් ඕනේ නේද කමක් කරන්නේ. permanent data ගන්න ඕනේ වෙන්නේ නැහැ. identity card එක අපිට ගන්න පුළුවන් දේවල් තියෙනවා tin number එක. digital ID එක හදන්න ඕන නම් ගන්නවට ගන්න දෙන්න පුළුවන්. ඒක තමයි මොකද්ද tin number දීලා එකතු කරනවා. ID card දැන් තියෙන ID card number එක පොඩක් තව ඇඩ්වාන්ස් වෙලා ඒකට එකතු කරන්න පුළුවන් දේවල් තියෙනවා. බැංකු තියෙනවනේ මොකද ස්ථාවර බැංකු account එක තියෙනවා. EPF ETF මොනවද තියෙනවද ඒවා එකතු කරන්න. කියන්නේ ඒකට ඔක්කොම සම්බන්ධ වෙන විදිහට කියන්නේ EPF ETF ඊට පස්සේ අනිකුත් එකතු කරගෙන ඕන අවුරුදු 10න් 10ට අලුත් කරන ID එකක් කමක් නැහැ. ඒ වගේ කියන්නේ තමන් රැකියාව දාන්න පුළුවන්. තමන්ගේ රැකියාවේ අංකයක් තියෙනවා අපි කිව්ව මොකක් හරි තමන් සංස්ථාවල කරනවා. ඒකෙන් දීලා තියෙනවා නම් බෙනිෆිට් දෙන මොනවාරි තියෙනවනේ ඒගොල්ලන්ගෙත් දෙනවනේ පොලිසි එකක් අංකයක් දෙනවනේ. ඉන්ෂුරන්ස් පොලිසි එක දාන්න පුළුවන්. තියෙනවනම්. ඒ වගේ එහෙම එකතු කර ගමන්නේ ID එකට. ඒ වගේ තියෙනවා. මම මේ ස්වීඩනයේ ගෙනාවා මේ ස්වීඩනයේ ව්‍යවස්ථාව මේ. ස්වීඩනයේ දැන් ඉහළම තැන රට. දැන් ස්වීඩනයේ එන්නත් ගෙව්වෙත් නැහැ. ස්වීඩනයේ මේ කියන්නේ ඉහළම තියාගත්තේ ආටිෆිෂල් කියන්නේ AI වලට කියන්නේ ඉහළින්ම කියන්නේ ඉදිරියෙම ඉන්න රටනේ. නෙදර්ලන්තේ ස්වීඩනයේ. ඒතර 90ක් විතර මේගොල්ලෝ ඩිජිටල් කරලා තියෙන ගොඩක් දේවල්. ඒතර ඉහළම පෙළේ ඩිජිටල් පැත්තට ගිහින් තියෙන රටවල්. ඒතර ඒගොල්ලන්ගේ ව්‍යවස්ථාවේ මේගොල්ලන්ගේ ව්‍යවස්ථාව බලන්න කවුද ඉන්නේ කියලා ව්‍යවස්ථාවේ. ඒ රටේ තාම උඩම ඉන්නේ කවුද? උඩම ඉන්නේ රජුරුව. ඔටුන්න. ඔටුන්න උඩින් කවුද ඉන්නේ? ආගම. වතිකානු. නේ? ඊළඟ තියෙන්නේ මේ සිටි එක. ඒගොල්ලන් එහෙමයි. අපේ රටේ ආගම අයින් කරන්න දෙනවා. අපේ රට බුද්ධ ධර්මයේ අයින් කරොත් මොකද? ඒගොල්ලෝ තාම ස්වීඩනෙත් එහෙම නෙදර්ලන්තෙත් එහෙම. ඒගොල්ලන්ගේ රජුරටත් වඩා ඉහළින් ඉන්නේ මේ රජුවෙන් ඔටුන්න. රජුරෙන් ඔටුන්නත් ඉහළින් ඉන්නේ කවුද? ඔක්කොම විශ්ත බලන්න. ඒගොල්ලෝ ඉන්නේ. හැම රටකම. ඒගොල්ලන්ගේ. අපේ රටේ තමයි මේ බුද්ධ ධර්මය අයින් කරන්න දන්නේ අපේ රටේ නවීනම ගන්න තියෙන්නේ. ඒ කරන්න ඕනි වෙන්නේ නැහැ නේද? ඒ රටේ පිළිගන්නවා තමයි දැන් ස්වීඩනයේ දැන් ඉහළම AI ගිහින් තියෙන්නේ. AI තාක්ෂණය, artificial intelligence ගිහින් තියෙනවා, biometric data වලට යම් යම් දේවල් ගිහින් තියෙනවා, digital ID පැත්තක් තියෙන ඒගොල්ලන්ගේ. digital වෙලත් තියෙන ගොඩක් දේවල්. ඒත් ව්‍යවස්ථාවේ ඒ මූලික තල දීලා තියෙනවා. පිළිගන්නේ නැහැ මේ රජුරුවන්ගේ උටුන්න උට තියෙනවා තත්ත්වය. මේ තියෙන ඒගොල්ලෝ මේ රජුරුවන්ගේ උටුන්න තියෙන ඒ ව්‍යවස්ථාව මොකද්ද කියන්නේ? ඒ ව්‍යවස්ථාව පිළිගන්නවා මේ තමන්ගේ රටේ තියෙන වෙදකමට ඉඩ දෙන්න ඕනේ කියන්නේ. මම මේ ව්‍යවස්ථාව ඔයාලට දෙන්නක් කියවන්න. මේ ඕගොල්ලෝ බලතාගේ ගහලා ගන්න ස්වීඩන් ව්‍යවස්ථාව. මේකේ තමයි සෞඛ්‍ය නිදහස් තියෙනවා මේක දීලා. මූලික අධිවාසම කඩේට. ඒතර ඒක තුලින් තමයි එන්නත් ගැවි නැත්තේ ඒගොල්ලන්ට. ස්වීඩන් ගහන්න උන්නේ නැහැ. කිසිම නැත්තක් ගැවි නැහැ ඒගොල්ලන්ට බලාත්කාරයෙන්. බලපෑම් කරේ නැහැ. ඒ මොකද සෞඛ්‍ය නිදහස තියෙනවා. ඒක ලීලම තියෙනවා සෞඛ්‍ය සම්පන්න වීමට හා සෞඛ්‍ය නිදහස තියෙනවා. ස්වීඩන් ඔච්චර AI ගිහලා තියෙන ආටිෆිෂල් මගේ ඩිජිටල් දාසනේ ඉහළම ගිරට වෙලත් ඔය කාබන් පැත්තේ ගිහලා ඉතින් ඒගොල්ලෝ පිළිගන්නවා මේ මූලික අධිවාසම කඩේට මේ තමන්ගේ සෞඛ්‍ය ඒ පුද්ගලට තියෙන සෞඛ්‍ය අයිතිවාසික පිළිගන්නවා. තමන්ට කැමති වෙදකමක් කර ගැනීමට තියෙන අයිතිය. සනීප කරලා තියෙන අයිතිය පිළිගන්නවා. මොකද ඒක දැන් මොනාකියක් වෙලා මොනාකි
මොනාකයක් මොන මොනකිකල් කොන්ස්ටිටියුෂන් එක. කියන්නේ ඒ ව්‍යවස්ථාව ඇත්තම මොනකිකල් කොන්ස්ටිටියුෂන් එක. කියන්නේ රජපෞල තාම ඉන්නවා අර ඉංගලන්තේ වගේ. රජපෞල ඒ කියන්නේ නාමාත්‍රික රජපෞල ඉන්නවා. ඒගොල්ලෝ පිළිගන්න තාම රජපෞල මොනාකික. ඒ යට තමයි ව්‍යවස්ථාව තියෙන්නේ. ඒ යට තමයි ඒගොල්ලෝ පිළිගන්නවා මේක. පිළිගන්නවා මේ ස්වීඩනේ. ඒතර self government එක පිළිගන්නවා ඒගොල්ලෝ. so local self government එක පිළිගන්නවා. rule of law ෆන්ඩමෙන්ටල් රයිට්ස් වල තියෙනවා මේ මෙතන සම්පූර්ණයෙන් තියෙනවා තමන්ගේ ආරක්ෂාවල් ටික. ඉතින් අපිට තියෙන දේවල් ටිකම තියෙනවා. ඉතින් අපි වෙනස් වෙන්න ඕනේ. අපේ මීටර හතර දේවල් තියෙනවා. අපේ රටේ සෞඛ්‍ය විතරයි. අපේ රටේ. ස්වීඩනේට වතර අපේ රටේ ව්‍යවස්ථාවක් දේවල් තියෙනවා. ඒගොල්ලෝ පිළිගන්නවා freedom of worship. තමන්ට කැමති ආගමක් බැඳීමේ නිදහස. ඒක නේ වතිකානු උඩින්ම තිබුණේ. prohibition of capital punishment. කෙනාර මරණ දඬුවම් දෙන්න බෑ ඒ රටේ. ඒකනුත් බේරෙන්න අවස්ථාවක් තියෙනවා. right to be a court එක තමන්ට අයිති තියෙනවා මේ උසාවි මාර්ගයේ ඉදිරිපත් වෙන්න. ඉතින් උසාවිය හරහා තමයි වරදකම් කරන්න පුළුවන්. එහෙම නැතුව බෑ. ඉතින් ඒක තියෙනවා. මේ ව්‍යවස්ථාව බාන්න. නෙදර්ලන්තෙත් එහෙම. මේ නෙදර්ලන්ත ව්‍යවස්ථාව. ඒකත් මේ පාර්ලිමේන්තුවේ තිබුණාට මොනවාද? රජපෞල තියෙනවා. කිං ඉන්නවර ගවර්නමන්ට් කන්ස් කිං. දැන් නෙදර්ලන්තේ ආණ්ඩුව රජුට සම්බන්ධයි. තාම මේ කියන දේ වෙලා තියෙන්නේ. තම රජකම එහෙම පිළිගන්නවා. රජ තත්ත්ව තියෙන ඉංගලන්ත වගේ රජ පෙළපත තියෙනවා. ඒ වගේම මේ අගමැතිත් ඉන්නවා. මේ ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව තියෙනවා. ඉතින් අපේ රටේ තමයි මෙච්චර හානියක් කරන්න දෙන අපේ මෙච්චර මේ ව්‍යවස්ථාව මේ කියන්නේ මේ ව්‍යවස්ථාව ජනරජයක් ඇත්තෙම ජනරජයක්. ජනරජ ව්‍යවස්ථාවක් ඇතුළේ තියෙන ඔක්කොම අපිට අයිතිවාසිකම් තියෙනවා. ජනරජයක් ඇතුළේ අපිට පරමාධිපත්‍ය, ස්වාධිපත්‍ය, ඒ රාමුව අපිට තියෙනවා. ඉතින් මේ මෙතන මේ නෙදර්ලන්තේ නැහැ. ඉහළම කියලා පිළිගන්නේ. ඒ නෙදර්ලන්තේ ස්වීඩනයේනේ. ඒ දෙකේ බාන්නකො මේ ඩිජිටල් වෙච්ච උපරිම කටවල් දෙකක්. ඒතර ඒගොල්ලෝ පිළිගන්න තාම ඒගොල්ලන්ගේ විවාද වෙනස් කළත් නැහැ. ඕනිත් නැහැ. ඒ රාමුව තියෙනවා. ඒගොල්ලෝ රට මේ අරගලයට දාලා රට විනාශ කරගත්තේ නැහැ. අරගලයත් තුලින් රට විනාශ කළා. ඉතින් මේ ව්‍යවස්ථාව කියෝති ඔයගොල්ලන්ට තේරෙයි මේ අපේ ව්‍යවස්ථාවට සම්බන්ධයි. සමයි. එකම දේ තියෙන විධායක ජනාධිපති කෙනෙක් තියෙන බලතල පොඩ්ඩක් අඩුයි. විධායක ජනාධිපති බලමු මොකද ඒ රජුරු ඉන්නේ. විධායක බලතල අඩුයි පාර්ලිමේන්තුව හරහා යම් බලතලයක් ක්‍රියාත්මක වෙනවා. විධායක බලයේ තියෙන බලතල චුට්ටක් අඩු එක විතරයි තියෙන්නේ. ඉතින් ඒක සංශෝධන වලින් කරගන්න පුළුවන්. විධායක බලය අඩු කරගන්න ඕන නම් සංශෝධන ගේන්න පුළුවන්. මේ රාමුව කඩන්න ඕනේ නැහැ. කියන්නේ ස්වාධිපත්‍ය, පරමාධිපත්‍ය ඒවා මේ අයින් කරන්න හොඳ නැහැ. ඒවා දැන් මේ ව්‍යවස්ථාව අපිට හොඳටම තියෙනවා. ඒ රාමුව. කියන්නේ රාමුව කියන්නේ අපිට හදලා තියෙන දැන් මේ හරියට බවුන්ඩේෂන් එක වගේ. අර අත්වාරම දාලා තියෙනවා. මෙන්න පරමාධිපත්‍ය ඔයගොල්ලන්ගේ මෙන්න ස්වාධිපත්‍ය. ඒ යටතේ ඔයගොල්ලන්ගේ මෙන්න මූලික අයිතිවාසිකම්, මෙන්න රජයේ හැසිරෙන විදිහ, මෙන්න රාජ්‍ය, මෙන්න ආණ්ඩුවේ ක්‍රමවේදය, මෙන්න විධායකයේ තියෙනවා, මෙන්න ව්‍යවස්ථාදායකයේ තියෙනවා, මෙන්න අධිකරණ පද තියෙනවා. ඒ සංකල්ප ටික තියෙනවා. ඒතර මේ නෙදර්ලන්තේ ඒ සංකල්ප ටික හැම තියෙනවා. ඉතින් මූලික අයිතිවාසිකම් වැඩි අඩුවෙන් තියෙනවා. ඉතින් අපිට සංශෝධන වලින් ගේන්න පුළුවන්. the world most difficult constitution to amend. කියන්නේ අමාරු ව්‍යවස්ථාව තමයි ඇමරිකා ව්‍යවස්ථාව. තමයි අමාරුම වෙනස් කරන්න බැරි ව්‍යවස්ථාව. most difficult one. දැන් ඇමරිකා ව්‍යවස්ථාව කරද්දී නෑ. ඇමරිකාව කරේ නෑ. දැන් මේ අරගලගෙන ආව විනාශ නමුත් ඇමරිකාව එන්නත් ගියවත් නමුත් වෙනස් කරන්න ගියේ නෑ. අඩුම ගානේ සංශෝධන කරන්න දුන්නේ ඇමරිකාව ව්‍යවස්ථාව. නමුත් දැන් මේ අර මං කියන්නේ ඒක ලෝක රාජ්‍ය කියන සංකල්ප එන්නේ උඩින්නේ. ඒ කියන්නේ අර ඒක ලෝක හා ඒක පාලන ක්‍රමයේ එන්නේ ඩිජිටල් කරන්නේ හරහා. ඒ කියන්නේ ලෝකෙටම එකම ID ක්‍රමයක්. මං කිව්වේ ඒක වෙන විදියකට. කියන්නේ ඕක ගොඩ දෙනෙක් හිතනවා මේ ෆිසිකල් කියලා. නෑ ඒක එන්නේ ඩිජිටල්. දැන් ඩිජිටල් වුණාම තමයි ලෝකෙම එකම වර්ල්ඩ් ගවර්න්මන්ට් එකකට පත් වෙන්නේ. දැන් මේ තියෙන තත්ත්වයටදී බෑනේ. ඒ රටට ඒ නීති පද්ධතියක් තියෙනවා, ඒ ව්‍යවස්ථාවක් තියෙනවා, ඒ රෙගුලාසි තියෙනවා, නීති පද්ධතියක් තියෙනවා, කොමන් ලෝස් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කේස් ලෝස්, කොමන් ලෝස් තියෙනවා. ඒකම සංස්කෘතියක් එක බැඳිච්ච නීති තියෙනවා. කේසවලම නීතිය, උඩරට නීතිය. ඉතින් මේ වගේ වෙනම සංස්කෘතික අංගත් එක්ක තියෙන නීති පද්ධතියකුත් තියෙනවා. ඉතින් මේව බොහොම මිශ්‍රව තියෙනවා ලංකාව තුළ. ඒතර එහෙම එකපාරට සම්බන්ධ කරන්න බෑ. ඒතර ඩිජිටල් වෙච්ච එක මොකද වෙන්නේ? ඩිජිටල් ගවර්නමන්ට්, ඩිජිටල් ඉකොනොමි ඔක්කොම ඩිජිටල්. ඒතර ඩිජිටල් ගවර්නන්ස්, ඩිජිටල් ඉකොනොමි, ඩිජිටල් ඔක්කොම වෙලා අන්තිමට ඩිජිටල් හෙල්ත් එක, ඩිජිටල් කරන්සි එකක්, ඩිජිටල් මුදල් ආවම අන්න ප්ලග් වෙනවා සම්පූර්ණ වර්ල්ඩ් සිස්ටම් එකට. මොකද ඒගොල්ලන්ගේ ක්‍රම නෙමෙයි. ඒතර ඒගොල්ලන්ගේ සොෆ්ට්වෙයාර්ස්, ඒගොල්ලන්ගේ මෘදුකාංග. සොෆ්ට්වෙයාර්ස් දෙන්නත් ඒගොල්ලෝ. ඒතර ඒගොල්ලන්ගේ තමයි මේ මෘදුකාංගගේ සොෆ්ට්වෙයාර් එක සිස්ටම් එක ඒගොල්ලන්ගේ. ඒතර ස්විච් ඔන් කරනවා. අපි කියමු දැන් සරුදාරකම් ගමු. අපි කියමු ඒගොල්ලන්ගේ ඉන්ටර්නෙට් ගත්තා කියලා අපි. දැන් අපි ඒගොල්ලන් හරහා ඉන්ටර්නෙට් ගන්නවා. ටක් ගාලා ඔෆ් කරොත් මොකද වෙන්නේ?
අපිට ඉන්ටර්නෙට් නැහැ. දැන් අපි ඩිජිටල් වලට පස්සේ අපි කාගේ ඉන්ටර්නෙට් ගන්නේ පිටටකින් නම් එක පාට ඒක ස්විච් ඔෆ් කරත් එයා දෙන්න තුඩි මොකද වෙන්නේ? ලංකාවම අනේ හිටියෝ. මොකද දැන් නම් කොටසල්ලි හරි තියෙනවා. කොටසල්ලි හරි පාවිච්චි කරන්න පුළුවන්. දැන් කොටසල්ලි පාවිච්චි කරනකොට ඩිජිටල් මනි වලට ගියාම ඒක අපි කරන්නේ පිටටක් එක්ක සම්බන්ධ වෙලා නම් එයාටින් අර ස්විච් එක ඔෆ් කරන ඕන කරලා දැන් එහා ගෙදර අර තියෙන ওই ප්‍රශ්නේ කුඩියට ගත්තාම වගේ නිවසෙන් කෙනෙකුට පුළුවන් නම් වතුර වහලා දාන්න. එතකොට වතුර එවුවම මොකද වෙන්නේ? වතුර නෑ වගේ ගෙදර අන්න වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙන කණ්ඩායමකින් නම් ඩිජිටල් ගන්න අන්න වෙන කායට අඩත් වෙනවා. ඒකයි වර්ල්ඩ් ගවර්න්මන්ට් එකක් කියන්නේ. ඒ සිනාරියෝ එක තියෙන්නේ. ඒ කියන්නේ බලහත්කාරයෙන් මේක පිටවන්න නෙමෙයි. මේක වෙන්නේ ඩිජිටල් කරන්නේ හරහා. ඒ ඩිජිටල් කරන්නේ උනාම තමයි වර්ල්ඩ් ගවර්න්මන්ට් තත්ත්වයක් ඇති වෙන්නේ. ඒක අර ඇමරිකා පාර්ලිමේන්තුවේ සාකච්ඡා වුණේ ඒකනේ. ඒ අපි දැන් ඒක බලතය වුණ කෙනෙකුට. අපි තාම වර්ල්ඩ් ගවර්න්මන්ට් එක හදන ක්‍රමය. මොකද මේ කුමන්ත්‍රණය. ඒතර මේ කුමන්ත්‍රණය තමයි මේ ඩිජිටල් කරන්නේ හරහා ග්ලෝබල් සිටිසන් කෙනෙක් පත් කළා. ග්ලෝබල් සිටිසන් කෙනෙක්. ලෝක පුරවැසියෙක් බවට පුරවැසියා ලෝක පුරවැසියෙක් බවට පත් කළේ රටේ පුරවැසියෙ නෙමෙයි ලෝක පුරවැසියෙක් බවට පත් කළා. අර ක්ලයිමේට් චේන්ජ් අජෙන්ඩා එක යටතේ ලෝකෙම එකම මේ මූල්‍ය ක්‍රමයක්. ඒක ඩිජිටල්. එකම ඩිජිටල් මූල්‍ය ක්‍රමයක්. එකම ඩිජිටල් ප්ලැට්ෆෝම් එක. ඒක තමයි වර්ල්ඩ් ගවර්න්මන්ට් එක කියලා කියන්නේ. කියන්නේ તો මේ අය හදන්න ඕනේ නැහැ මේ වගේ පාර්ලිමේන්තුවක් ඒක. පාර්ලිමේන්තුවක් හදලා එහෙම කරන්න ඕනේ නෙමෙයි. ඒ පාලන බලය යන්නේ. දැන් මේ ඩිජිටල් කරන්නේ හරහා යන්නේ ප්‍රධාන ධන කුවරය අතර මේ පාලන. ඒ පාලන ක්‍රමය ඒගොල්ලෝ අතර ගන්නවා. ආහාර නිෂ්පාදනයත් ඒගොල්ලෝ අතර ගන්නවා. පුළුවන් නම් කෘමි කවන්න දෙනවා. ඒක කෘමි කවනවා කියලා ඊට පස්සේ කෘමියෝ තමයි දෙන්නේ. මොකද ක්ලයිමේට් චේන්ජ් එකෙන් හිතාමතා වැඩිපුර කරොතින් හිතාමතා ස්වභාව ධර්මයකට මේ හිතාමතා වැඩිපුර කරොතින් විශාල හානියක් කරනවා කුෂි කර්මාන්තයට. ඒතර ඒගොල්ලෝ තමයි දෙන එක කන්න වෙන්නේ. ඒතර ඒගොල්ලෝ තමයි ස්විච් එක තියෙන්නේ ඒගොල්ලෝ අතේ. අර වර්ල්ඩ් ගවර්න්මන්ට් එක කොටසක්. එහෙනම් තුමේ වර්ල්ඩ් ගවර්න්මන්ට් එක හිතමව ගන්න එපා. අපේ වගේ පාර්ලිමේන්තුවක් තියෙන්න ඕනි. මේ වගේ අධිකර පරිදි තියෙන්න ඕනි. එහෙම නැහැ. දැනටත් තියෙන්නේ UN එක තියෙනවා. ICG එක තියෙනවා. දැන් ජාත්‍යන්තර තියෙනවා. WTO එක තියෙනවා. World Trade Organization WTO එක තියෙනවා. ඊළඟට ICG එක තියෙනවා. UN එක තියෙනවා. ඔය දැන්ටත් ලෝකෙට තියෙන ආයතන හදලා. එහෙම ආයතන කොහොම වෙන්නේ නැද්ද මේකට? මේක සම්පූර්ණයෙන්ම සම්බන්ධයෙන් ඩිජිටල්. ඒතර ප්‍රධාන මේ අයට තමයි ඒක පාලනේ තියෙන්නේ. YouTube පාලනේ තියෙන YouTube එකේ අයට. අපි පාවිච්චි කරා. Facebook එකේ අර ගන්න තමයි ඒක පාලනේ තියෙන්නේ. ඒ වගේ ඩිජිටල් වුණාම ඩිජිටල් මනි හදුවට පස්සේ ඩිජිටල් මනි කවුද පාලනය කරන්නේ? ඩිජිටල් මනි ඒ කොහෙන්ද ඒ තීරික එන්නේ? කොහෙන්ද සිස්ටම් එක එන්නේ? BIS බැංකුව බැංක් ඔෆ් ඉන්ටර්නැෂනල් සෙටල්මන්ට් මං කියලා දුන්නා. ඒතර BIS එක කරා කොහමද මේ සිස්ටම් එක අනුගත කරලා තියෙන්නේ? කොහමද මේ පාලනය කරන්නේ මේ මූල්‍යමය ශක්තිතාවය ඒ රටේ ඩිජිටල් මනි. ඒතර CBDC සෙන්ට්‍රල් බැංක් ඩිජිටල් කරන්සි එක කොහමද ඒක ඒ රට විදියටද නැත්නම් ලෝකෙටද? ඒතර ලෝකෙම ක්‍රමයට ආවොත් දන්නේ ඒක ලෝක රාජ්‍යවල වෙලා ඉවරයි. අපි කියමු ඇමරිකාවේ තියෙන CBDC ලංකාවේ CBDC ඉංග්‍රීසි CBDC ඕස්ට්‍රේලියාවේ CBDC නයිජීරියාවේ CBDC දැන් මොකද වෙන්නේ? වර්ල්ඩ් එකම අර කොන්ට්‍රෝල් සිස්ටම් එකට ගිහිල්ලා අර කොලසල්ලි වගේ නෙමෙයි. දැන් මේක ඩිජිටල් තියෙන්නේ. ඒක මම කියන්නේ කොලසල්ලි වල නම් නයිජීරියාවේ තියෙන කොලසල්ලි ලංකාවේ කොලසල්ලි. හැබැයි ඒ වුණාට දෙක. ලංකාවේ කොලසල්ලි වලින් නයිජීරියා බඩු ගන්න බෑ. නම් මතට CBDC හැදුවොත් ඒ දත්තෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒතර ඉන්දියානු රුපියල් ලංකාවට ගන්න පුළුවන්. පාවිච්චි වෙන්නේ. CBDC දත්තෙන් ඉන්දියාව පාවිච්චි අපි ඉන්දියාවට ඉර දුන්නොත්. ඒතර ඒ වගේ අපිට මේක මේ සීමාවක් නැහැ. අර ඕපන් බෝඩර්ස්. ඒතර මේ ඩිජිටල් කරන්න තියෙන එක පැත්තක් ඔය. තියෙන බාහිර පැත්තක් නේ. අන්තිමට ඒකේ යතුරු යන්නේ. පාලනේ යතුරු ස්විච් එක යන්නේ මේ කණ්ඩායමක් ගාව. ඒතර ඒගොල්ලෝ ඕන් ඔෆ් කරනවා. ඒක තමයි වර්ල්ඩ් ගවර්න්මන්ට් එක කියන්නේ. ඒතර ඒගොල්ලෝ ලෝකෙින් ධන කුවේර පුරිම කණ්ඩායමක් විසින් අර සියලුම ප්‍රධාන ආහාර සෞඛ්‍ය මුදල් කියන්නේ ආර්ථිකය ඔක්කොම හසුරුවනවා. ඔක පාලනය කරන ප්‍රධාන බල කණ්ඩායමක් විසින් ආර්ථිකය මුදල් කියන්නේ මුදල් මේයක් කියලා තියෙන ආර්ථිකයේ මුදල් ටික පාලනය කරන ස්විච් එකක් තියෙනවා. ඊට පස්සේ සෞඛ්‍ය ඒගොල්ලෝ ස්විච් එක ඒගොල්ලෝ අතර යනවා. ඊට පස්සේ විදුලිය නම් විදුලියත් එක්ක ස්විච් එක ඒගොල්ලෝ අතර යනවා. ඊළඟට ඔක්කොම පැත්ත ඩිජිටල් වලින් බහරේ පැත්ත මේ පෙන්නන්නේ. ඒක ඒගොල්ලන්ගේ ඩොකියුමන්ට් වල තියෙනවා. මම ඒක ඩොකියුමන්ට් එක පෙන්නගෙන ඒකින්ද. ඒතර ඒ පැත්ත එහෙම ගියාම වෙන්නේ අන්න වර්ල්ඩ් ගවර්න්මන්ට් එක හැදිලා නිකම්ම. වර්ල්ඩ් සිටිසන් කෙනෙක් වෙලා. ඒ එන්න තේකම කොටසද ඩිජිටල් ID එක ගහන්න. ඒතර ලෝකෙටම එන්නත් ගහගත්ත එකම ඩිජිටල් සිස්ටම් එකට කියන්නේ. මතක කලින් වටුණා මොකද මයිකින් මාත්මල ඔක්කොම එකතු වෙලා ඒක ඉවත් වෙච්ච නිසා එකට බැරුණා. දැන් ඉතින් ඒ රටට කියනවා ඩිජිටල් ID එක හදා ගන්න කියලා. දැන් කියනවා. නමුත් ඉස්සෙල්ලා හැදුවේ එකම ප්ලැට්ෆෝම් එකක ඩිජිටල් ID එකක් හදන්න ලෝකෙටම. එකම ක්‍රමයක් එකම මේ ඔය ස්වීඩන් ක්‍රමය පාවිච්චි කරලා ගන්න හැදුවේ. එකම ඩිජිටල් ID සිස්ටම් එක. ඒතර අන්න වර්ල්ඩ් ගවර්න්මන්ට් තාත්තා. කොට දෙනෙක් ඔය සිනාරියෝ එක දන්නේ නැහැ. කොට දෙනෙක් හිතනවා මේ වර්ල්ඩ් ගවර්න්මන්ට් එකක් කියලා සිනාරියෝ එන්න විදියක් නැති වෙයි. මොකද එහෙම සිනාරියෝක් නෙමෙයි මේ කියන්නේ. ඉන්විසිබල් මේක. ඇහැට පේන්නේ නැති පාලනයක් වෙන්නේ.
දැන්ටත් වෙනව පාලනය. දැන් ගන්න මාස්ටර් කාඩ් වීසා කාඩ් ගත්තත් පාලනයක් තියෙනවා. ඒ වගේ මේ දැන් ප්ලැට්ෆෝම් එක ගන්න මේ Zoom එක ගන්නකො ඒත් එහෙමනේ. දැන් ඒගොල්ලෝදී තියෙන අපි දැන් මේ කරාට ඒගොල්ලෝ තමයි අතුරු තියෙන්නේ. ඒතර Facebook වංග කියලා දුන්නේ ටික. ඒ වගේ අතුරු යන්න පුළුවන් වෙන කණ්ඩායමක් අතට. ඒක මම කියා දෙන්නේ. මේකේ ත්‍රෙට් එකයි බෙනිෆිට් එක දෙක තියෙනවා. බෙනිෆිට් එකකුත් තියෙනවා. බෙනිෆිට් පැත්තකුත් තියෙනවා. හොඳ පැත්ත ගන්නත් ඕනේ. හොඳ පැත්ත ගන්න ඕනේ නරක පැත්ත අයින් කර ගන්න ඕනේ. අමාරුයි. අමාරු තමයි කරන්නේ. ඒක තමයි බුද්ධිමතුන් ඕනි වෙන්නේ ලංකාව තුළ. හොඳ බුද්ධිමතුන් එකතු වෙලා මේ ලංකාවට එක ශක්තිමත් විදිහට හදා ගන්න ඕනේ නපුරු ජෝඩයක් නැතුව. බයෝමෙට්‍රික් නම් කොහොමද නපුරු? ඒක කරන්නම් බැරි එකනේ. කරලා වැඩකුත් නැහැ. කොහොමත් එක නීති විරෝධී. ඒක ඉංග්‍රීසි ඉවරයි. ඒක හිත වැඩක් නැහැ. ලෝකේ රටවල් ටිකම ඕනේ දාන්න පටපට ගාලා ඩොකියුමන්ට් එක මේ අධිකරණ වාතාවරණය දාන්න තීන්දුව දීලා ඉවරයි. කරන්න බෑ කියන්නේ. බලහත්කාරයෙන් ඩිජිටල් බයෝමෙට්‍රික් දෙන්න ගන්න බෑ. බලහත්කාර. එන්නත වගේ තමයි. කිසි රටක් ගන්න බෑ. ඒතර ඒක අවුට්. ඒක එළියේ. ඒකට බය වෙන්න එපා. කොහෙන්ද ඒක බලහත්කාරයෙන් ගන්න බෑ බයෝමෙට්‍රික් ඩිජිටල් ID එක හදාගත්තා. ඒක දැන් තියෙන ID එකට පොඩ්ඩක් වෙනස් කරලා මොකද ටින් නම්බරේ දාලා ඕනනම් ඉන්ෂුරන්ස් නම්බර දාන්න පුළුවන්. ඉන්ෂුරන්ස් පොලිසි නම්බර එක, ටින් නම්බර එක, තව මොනාර තියෙනවා නම් වරිපනම් බදු. ඒ වගේ දාලා පොඩි දෙයක් හදා හැකියි. එහෙම නැතුව පුද්ගලයාගේ අවයව ඔහුගේ දේවල් නොගෙන. ඉතින් මෙතන පෙන්නනත් මේ පිලිපීන ව්‍යවස්ථාවත් බලහත්කාර වෙනස් කරන්න දුවා. පිලිපීන බැරි වුණා. පිලිපීන මේ ASCII අරගලයක් ASCII පිලිපීන කරන්න බැලුවා. බැරුණා. සම්පූර්ණයෙන්ම කරන්න බැරු දුන්නේ නැහැ. දැන් බාන්න අපිට වෙනස් කරන්න කිව්වට පැරණි ව්‍යවස්ථාවක් තියෙන සන් මැරිනෝ පොඩි රටක්. සන් මැරිනෝ තමයි පැරණිම ව්‍යවස්ථාව. 1600 හදන්නේ ව්‍යවස්ථාව. 1600. අවුරුදු කීයක් පරණද දැන්? එහෙනම් ව්‍යවස්ථාව විසි ගන්න බෑ. නෑ එහෙමම තියෙනවා. මේ constitution of San Marino. Oldest and active written constitution of the world. පැරණිම ලෝක ව්‍යවස්ථාව. පැරණිම ව්‍යවස්ථාව ලෝකෙ තියෙන. එහෙනම් මේක රස කළා දාන්න බෑ. 1600 හදපු ගමන් අවුරුදු කීයක් පරණද? අවුරුදු 400 ගණක් පරණ. එහෙම කළා නැහැ. මේ දේ ව්‍යවස්ථාව. ඔයාලා මම මේක බලලා ඔයාලා මේ කියවන්නේ. සංශෝධන කියන්න පුළුවන්. සංශෝධන අනිවාර්ය ව්‍යවස්ථාවයි. අපිට දැන් තියෙන සංශෝධන 20 ගණන්. එන්නේ අපි තියෙන්නේ සංශෝධන කියන්න පුළුවන්. ධාතු සංශෝධන, ආහාර සංශෝධන, එහෙම සංශෝධන දාන්න පුළුවන්. ඒක හොඳයි. සංශෝධන අඩුපාඩු හදාගන්න එක. සංශෝධන සම්පූර්ණ ව්‍යවස්ථාවයින් කරන්නේ කොහොමද? මේ මූලික රාමුව තියෙනවා. මේ San Marino oldest and active written constitution of the world. පැරණි ව්‍යවස්ථාවක් 1600 නිර්මාණය වෙන්නේ.